සර්විස් කරන්න යන්නේ. මේකට සර්විස් කරන්න යන්න අපිට වෙනවා කොච්චර ජරාව තියෙනවද කියලා බලන්න. ඉතින් මේ ජරාව කොහොමද වෙන්නේ? ඒක සර්විස් කරනවා මේකට. ඉතින් වැඩිපුර තමයි අපි මේ ආරම්භ කරන්න යන්නේ. මේල කන්ඩෙන්සර් යුනිට් එක. කන්ඩෙන්සර් යුනිට් එකේ කීර ජරාව ඔයාලට පේනවා ඇති. මම ලං කරලා පෙන්නන්න කොච්චර ජරාව තියෙනවද කියලා. මේ ජරාව හින්දා කන්ඩෙන්සර් යුනිට් එක රත් වෙන හැටි බ්ලොක් වෙනවා. ඉතින් ඊට පස්සේ අපි යන ඔපරේටර් සයිඩ් එකේ පැත්තට වල වෙනකොට කොච්චර ජරාව තියෙනවද කියලා මම හොඳට ක්ලීන් කරන්න ඕනේ. මේක අඩු ගානේ මාස දෙකකට සැරයක්වත් හොඳට යුනිට් එක සර්විස් කරන්න ඕනේ. රයිට් අපි ඊළඟට පෙන්නන්න මේක සර්විස් කරලා කොහොමද කියන්නේ ෆිල්ටර් මේලා කූල් පෑඩ් එකත් අපි අලුතෙන්ම චේන්ජ් කරනවා. මේ තිබ්බ කූල් පෑඩ් ඔක්කොම පරණයි. ඒ පරණ කූල් පෑඩ් තමයි මේ තියෙන්නේ. මේ කූල් පෑඩ් ඔක්කොම පරණයි. පේනවනේ? අපි එහෙන්ද ඒවා ටික ගැලවුවා. ඉතින් මේ අලුතෙන් ගෙනාවා. ඊළඟට බලමු නම් අපි මේක වැඩි කරලා ඊළඟ වීඩියෝ එකේ ඊළඟ අදිරි වලට පෙන්නනවා.